යුද අධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලයි. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කරයි. යුද්ධාධිකරණයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද නැද්ද යන්න පිළිබඳව මෙතෙක්කල් රටේ පැවති දෙගිඩියාව අද මගහැරී ගියා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමගයි. රංජිත් සිල්වා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල අභ්‍යාචනාධිකරණ විනිසුරු මඩුල්ල මේ බව නිවේදනය කළහ. සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට එරෙහිව සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් කළ පෙත්සමේදී මතු වූ ගැටලුවක් සම්බන්ධයෙන් අභ්‍යාචනාධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් මෙම අර්ථ නිරූපණය ඉල්ලා තිබුණි. ඒ අනුව එම ඉල්ලීම විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාර අශෝක ද සිල්වා මහතා විසින් එක් නඩු තීන්දුවක්ද සලින් මාසුක් විනිසුරුවරයා විසින් තවත් තීන්දුවක්ද අභ්‍යාචනාධිකරණය වෙත එවා තිබුණි. එම තීන්දුවලින් සඳහන් කෙරුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වන වගන්ති යටතේ යුදාධිකරණය පිළිගත් අධිකරණයක් බවයි. රංජිත් සිල්වා මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල අභ්‍යාචනාධිකරණ විනිසුරු මඩුල්ල මේ බව නිවේදනය කළහ. යුද අධිකරණයට සිරදඬුවන් මෙන්ම මරණීය දණ්ඩනය පැනවීමේ බලයක්ද පවතින බව ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේය. එමෙන්ම එවැනි දඬුවමක් පැනවිය හැක්කේ පිළිගත් අධිකරණයට පමණක් බවද ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවෙන් ප්‍රකාශ කර තිබුණි.